ඔයාලා බාලා චාර්ජර් වලට ඔරිජිනල් එක රැවටිලා රුපියල් 13,000 ගණන් 12,000 ගණන් දීලා තියෙනවා නම් මෙන්න ඒකට ඔයාලට ඔරිජිනල් චාර්ජරයක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න ඔයාලගේ iPhone එකට ඊට පස්සේ ඔයාලගේ Android phone එකට වගේම ගොඩක් හොඳ චාර්ජරයක් high quality premium චාර්ජරයක් මේක 45 watt තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලට වාරික 4න් ගෙවන්න ගන්න පුළුවන් මේක රුපියල් 8,000ක් වගේ මුදලක් තමයි වෙන්නේ. 45 watt ඔයාලා දන්නවා. 45 watt කියන ගොඩක් කොච්චර ගණන්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක ගෙවන්න ගන්න Pfizer සහ Coco හරහා ඒ විස්තර Pfizer එකෙන් ගන්නවා නම් වාරික 4කින් ඔයාලට ගන්න පුළුවන් 112ක් ඇඩ් වෙනවා. Coco එකෙන් ගන්නවා නම් වාරික 3කින් ගන්න පුළුවන්. Pfizer එකෙන් තමයි මම ගත්තේ 1300ක් තමයි මට උනේ. හරි අපි වීඩියෝ එක ස්ටාර්ට් බලමු. ඉතින් මුලින්ම අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේක Ugreen කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් Ugreen කියන්නේ ගොඩක් හොඳ පිළිගත්තු බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ මෙතන ප්‍රීමියම් ක්වොලිටි ගැරන්ටි කියලා දෙනවා. මේකේ 1 year warranty එකක් ඔයාලට හම්බ වෙනවා. මේකේ charger cable එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් cable එක මේ මෙතන තියෙනවා. ඉතින් ඊට පස්සේ thermal guard එකක් තියෙනවා. safe charger එකේ GAN Infinity කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනට ආවම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් next stage Pro GAN fast charging කියලා තියෙනවා. මේක 1 USB port ඊට පස්සේ 2 USB port තියෙනවා. ඊට පස්සේ type A ඒකුත් තියෙනවා. ඉතින් මේකේ මේ ඔයාලට මම ඔයාලට විස්තර කරන්න. ඉතින් මේ පැත්තේ අපිට ස්ටිකර් එකක් බලා ගන්න පුළුවන්. මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් save mark කියන ස්ටිකර්. ඊට පස්සේ මෙන්න මේ පැත්තට ගියාම ඉතින් මෙන්න මේ පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් ඒ ස්පෙસિෆිකේෂන් ටිකක් තමයි තියෙන්නේ. 45 watt charger එකේ නම. ඊට input එක තියෙනවා 124 watt වෙනකම් ඊට 50 60 hertz කියන 1.2 max කියලා දෙනවා. USB type C එකේ ඔයාලට 45 watt max පුළුවන්. ඒක type C තව output එකක් තියෙනවා cable එක නැතුව ඒකෙත් 45 watt තියෙනවා. ඊට පස්සේ USB type A එකක් තියෙන එකේ ඔයාලට ගන්න පුළුවන් 22.5 max output එකක්. ඉතින් මේකේ total output එක 45 watt කියලා දෙන. කියන්නේ 45 watt බෙදිලා නැහැ. 45 watt cable දෙකයි අනිතික 22 watt කියලා දෙන. මෙතන තවත් ස්පෙસિෆිකේෂන් ටිකක් තියෙනවා. ඉතින් අපි දැන් මේක unbox කරගෙන බලමු මොන විදිහද කියලා. හරි මෙන්න මේ විදිහට තමයි charger එක වල පේන්නේ. ඉතින් මේක අයින් කරගෙන මම තව මොනවද තියෙන්නේ කියලා අයින් කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් user guide එකක් තියෙනවා. user induction එකක් තියෙනවා. ඒ වගේම මෙතනත් තියෙනවා specification 45 watt model එක X64 කියලා දෙනවා. ඉතින් අපි දැන් බලමු. බලන්න එක wow ඒක පට්ට බරක් තියෙන ප්‍රොඩක්ට් එකක්. මේක තයින් කරගෙන බලමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඒකටම ඇවිල්ලා inbuilt cable එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙතන type C මේකෙන් ඔයාලට 45 watt ගන්න පුළුවන් output එකක්. මෙන්න මෙතන type C එකෙන් ඔයාලට 45 watt output එකක් ගන්න පුළුවන්. මෙන්න මෙතන 22.5 watt කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් මේ පැත්තේ 45 watt charger කියලා ගහලා තියෙනවා. මේ පැත්තේ මුකුත් නැහැ. මේ මෙතන යාළුවා Ugreen logo එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ පැත්තට අපි ගියොත් මේ පැත්තේ පොඩි විස්තරයක් තමයි තියෙන්නේ. මේ ගොඩක් බරයි. ඉතින් අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට ඇදලා ගන්න. මේ හොඳ quality wire එකක් තමයි තියෙන්නේ. මේ හොඳ quality එකකින් Ugreen brand එක ඔයාලා දන්නවනේ කොහොමද super quality නේ. ඉතින් අපිට මේක charger එකට මම ගහලා ඔයාලට වීඩියෝ මේකේ ස්කින් වීඩියෝ කරගෙන ඉතින් මේක පුළුවන් අපිට ආයෙ ඇතුළට යවන්න. මේක තව පොඩ්ඩක් කොහොම ආයෙත් ඇද්දන් පස්සේ මෙන්න මේ විදිහට ඇතුළට යනවා. ඔයාලා බලන්න පුළුවන් මේ. ඒකට ඕන තැනක අරගෙන යන්න පුළුවන්. ඒ ලොක් වුණා ලස්සනට. ඉතින් ඔයාලට මම මේක ගන්න ඕන නම් මේක මම පල්ලෙහා දාලා තියෙනවා. මම ගත්තු එක්කෙනාගේ WhatsApp නම්බරේ ඒක ඔයාලට පුළුවන් Facebook එකට ගිහලා ටෙක් යාඩ් කියලා දෙවුවම පස්සෙත් ඒක සර්ච් කරගන්න. මේක රුපියල් 8000ක් තමයි උනේ 7990යි. ඉතින් මේක මම වාරික 4ක ගෙවන්න Pfizer සහ Coco වලින් තමයි ගත්තේ. ඉතින් ඔයාලටත් ඒක ගන්න පුළුවන් ගෙවන්න. ඔයාලට එක්පාරට 8000ක් වගේ දෙන්න සල්ලි නැත්තම්
අර බලා ගන්න පුළුවන් දැන් charger එකට ගහම පස්සේ මෙන්න මේ විදිහට charging ඊට පස්සේ fast charging කියලා කරනවා. ඉතින් මේක ඔයාලට සෙනගෝ charge කරගන්න පුළුවන්. මේක 45 watt 45 watt ම දෙනවා. channel එක subscribe කරන්න යමු. Thank you.